ඈත අතීතයේ එංගලන්තයේ හරිත කඳු පන්තිවලින් සහ ශක්තිමත් බලකොටුවලින් පිරි සුන්දර දේශයක් තිබුණා. පැරණි රජු මියගොස් තිබූ අතර රාජ්‍යයට පාලකයෙකු සිටියේ නැහැ. ජනතාව මහත් කනස්සල්ලෙන් පසු වූ අතර කාරුණික සහ නිර්භීතායෙකු තමන්ට නායකත්වය දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වුණා. දිනක් විශාල ගලක් තුල සිරවී යති ඉන්ද්‍රජාලික කඩුවක් මතු වුණා. එහි වූ පණිවිඩයක සඳහන් වූයේ සැබෑ රජුට පමණක් එම කඩුව පිටතට ඇදගත හැකි බවයි. බොහෝ ශක්තිමත් මිනිසුන් උත්සාහ කළත් කඩුව සෙලවූයේවත් නැහැ. එය ඉන්ද්‍රජාලික බලයකින් ආරක්ෂා වී ඇති බව සැවොම විශ්වාස කළා. සැවම පුදුමයට පත්කරමින් කඩුව ඊතා පහසුවෙන් පිටතට ආවා. මිනිසුන් මවිතයට පත්වී ඔල්වරසන් දුන්නා. සැබෑ රජු හමු වී ඇති බව ඔවුන් දැනගත්තා. ආතර් එම දේශයේ රජු ලෙස අභිෂේක ලැබුවා. ඔහු සාධාරණව සහ කරුණාවෙන් පාලනය කරන බවට පොරොන්දු වුණා. තමන්ට හොඳ රජෙකු සිටින බව දැනගත් ජනතාව නැවතත් සතුටින් හා ආරක්ෂිතව ජීවත් වුණා. ආතර් රජු විශේෂ වටමේසයක් නිර්මාණය කළා. එහි කිසිදු අසුනක් අනෙකට වඩා උසස් නොවූ අතර එයින් හැමෝම සමාන බව පෙන්눔 කළා. නිර්භීත නයිට්වරු මේ මේසය වටා රැස් වුණා. ඔවුන් රාජ්‍යය ආරක්ෂා කිරීමටත් අවශ්‍ය අයට උපකාර කිරීමටත් සෙදී පැහැදී සිටියා. මර්ලින් නම් නැනවත් මායාකරුවෙක් රජුට මඟ පෙන්වුවා. ආතරට නිවැරදි තීරණ ගැනීමට ඔහු සිය මායාවන් සහ ප්‍රඥාව භාවිතා කළා. සැබෑ ශක්තිය ලැබෙන්නේ ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් බව රජු ඉගෙන ගත්තා. ආතරට එක්ස්කලිබර් නම් ඉන්ද්‍රජාලික කඩුවක් ලැබුණා. එය ඊතා දීප්තිමත් ලෙස බැබළුණු අතර එය නිතරම අවංකව හා නිර්භීතව සිටීමට ඔහුට මතක් කර දුන්නා. මෙම කඩුව ජනතාවට බලාපොරොත්තුවේ සංකේතයක් වුණා. නයිට්වරු දේශය පුරා සංචාරය කරමින් ගම්වැසියන්ට උදව් කළා. නපුරු දේ පරාජය කළා. ඔවුන් ගිය සෑම තැනකම සාමය සහ ආරක්ෂාව රජ කළා. රාජ්‍ය ශක්තිමත් සහ ප්‍රීතිමත් එකක් බවට පත් වුණා. ආතර් රජු ධෛර්යයෙන් සහ යහපත් හදවතකින් යුතුව රට පාලනය කළා. ඔහුගේ කතාව පරම්පරා ගණනාවක් පුරා පැවතුණා. ඔහුගේ කාලයෙන් බොහෝ කලකට පසුව පවා මිනිසුන් ඔහුව සැබෑ සහ උතුම් රජෙකු ලෙස මතකයේ තබා ගත්තා.